තවත් ලස්සන සුබ දවසක මගේ රත්තරන් අම්මේ තාත්ති දුවේ පුතේ අද දවසේදීත් මම ඔබත් එක්ක මෙනෙහි කරන්නම් සැබෑ වාසනා ගුණය ගැන. සැබෑ වාසනා ගුණය තියෙන පුද්ගලයන්ට ඒක ජීවිතේ ඉහළට ගන්නට උඩට ගන්නට උදව් උපකාර කරන ලොකුම ලොකු උදව්වක් තමයි දිවා රෑ භාවනා කිරීම කියලා කියන්නේ. භාවනා කිරීම කියලා කියන්නේ we still know that I am God. ඔබ නිශ්චලව ස්වාමින් වහන්සේව මම දෙවිඳුන් බව හඳුනා ගන්න කියලා කියන එකයි. ඉතින් අපිට පුළුවන් නම් ගෙවන හෝරාවක් පාසා පුංචි මොහොතක් අරගෙන අපිට එක හොඳ හුස්මක් ගන්න ඒ හුස්ම පිට කරන්න. විශ්ව ශක්තිය උරල ගන්න ඇඟේ තියෙන ඒ හැම අපහසුතාවයක්ම පිට කරලා අරින්න. ඒක consciously අපිට කරන්න පුළුවන් නම් ඒ හුස්ම ගැනීම, ඒ හුස්ම පිට කිරීම ගැන අපි ඇත්තටම ඒ පුංචි මොහොත අපි දෙවියන්ට විවර වෙනවා. ඉතින් මෙන්න මේ දේ තුළ සමහර අය ජීවිතේම භාවනාවක් කරගන්නවා. වාසනා ගුණේ පිරීලා ඉතිරිලා යනවා. තව සමහර අය දවසකට හෝරාවක් අරගෙන භාවනා කරනවා. තවත් සමහර අය පුළුවන් වෙලාව හොයාගෙන භාවනාවක යෙදෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට මගේ රත්තරන් අම්මේ තාත්ති දුවේ පුතේ මේ භාවනා ගුණය කියලා කියන එක ප්‍රගුණ කරගන්න අයගේ ජීවිත හරිම වාසනාවන්තයි. ඒ අය අපි හිතනවට වඩා හරි වේගෙන් ඒගොල්ලන් ජීවිතයේ සාර්ථකත්වය කරා යනවා වගේම මේ ලෝකේ ඉන්න වඩාත්ම ශාන්තිමත් පුද්ගලයෝ ඊටමත් නිදහසෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් පුද්ගලයන් බවට පත් වෙනවා. මොකද ඒ අය තමුන් එක්ක නිරන්තරයෙන්ම බද්ධ වෙලයි ජීවත් වෙන්නේ. ඒ හුස්ම පොදත් එක්ක නිරන්තරයෙන්ම අවදිවයි ජීවත් වෙන්නේ. ඒ අවදි වෙන හැම මොහොතකම දිව්‍යමය ක්‍රියාකාරීත්වය ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන නිසා තමුන් නෙමෙයි දේවල් වලට ජීවිතයේ මුහුණ දෙන්නේ, උත්තර දෙන්නේ, පොරබදින්නේ අපි තුල ඉන්න දේවත්වය, අපි තුල ඉන්න ස්වාමීන් වහන්සේගේ ශක්තිය, බලය, මඟ පෙන්වීම, ප්‍රඥාශීලී භාවය. එහෙමනම් මේ තුල තියෙන එසෙන්ස් එක, ෆ්ලේවර් එක හඳුනගෙන තව තවත් ඒ වාසනා ගුණය හඹාගෙන යමු. ඒ සඳහා උන්වහන්සේගේ ආශිර්වාදය අප සමගමයි. ආමේන්.